හරියල්නේ ඉතින් කොහොමද? හොඳින් ඇති කියලා හිතනවා. වීඩියෝ කීයක් ගෙනවද කියලා අත්‍තරම මතකත් නෑ. වීඩියෝස් දැන් ගෙනල්ලා තියෙනවා මම හිතන්නේ 12ක් 13ක් විතර ගෙනාවා. ඔයගලන්ට වැඩක් වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් හැබැයි හැමදාම එකම කට්ටිය තමයි කමෙන්ට්ස් කරන්නේ. ඉතින් හැමෝගෙම ඉල්ලනවා කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, වීඩියෝ එක බලන්න. දැන් ඉතින් දෙවෙනි YouTube channel එකක් පටන් ගන්න හදන්නේ යාළුවනේ. ඒ කියන්නේ ඉස්සරහට විස්තර කියන්න. ඉතින් අද හදන්න හදන්නේ අපි මේකට කියන්නේ යාළුවනේ සල්මන් ෆිෂ් කියලා. මේක තැඹිලි පාට වගේ මාළුවෙක්. ඔයගොල්ලෝ දන්නවා ඇති. සල්මන් ෆිෂ් වලින් සම්පූර්ණ මීල් එකක් හදන්න හදන්නේ. ඒ කියන්නේ මාළු අවන් එකට දාලා ඉල්ලලා සම්පූර්ණ වේලක් ෂේප් කරගන්න පුළුවන් විදිහේ කෑම එකක් හදන්න හදන්නේ. ඉතින් වැඩි කතා වුණ නැහැ. අපි යන වීඩියෝ එකට යන් යාළුවනේ. එහෙනම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. හරි යාළුවනේ අද මට ඉන්ග්‍රීඩියන්ට්ස් ඕන කරනවා. සල්මන් මාළු කෑලි 3ක්, අල 3ක්, සිදුලුණු වික් 3ක්, ඒ වගේම රෝස්මෙලි කොළ සල්පයක්, ලුණු, මිරිස් කුඩු, තුන පහ කුඩු, සීසනින්, ඔලිව් ඔයිල් සල්පයක්. ඔය ටික තමයි යාළුවනේ අද ඕන කරන්නේ. අපි බලමු කොහොමද හදන්නේ කියලා. හරි යාළුවනේ නම් හදන විදිහ හොඳින් බලා ගන්න ඕගොල්ලෝ. මම මුලින්ම කරන්නේ මේ තුන පහ කලමනා ටික මේකට එකතු කරගන්නවා. මුලින්ම ලුණු සල්පයක් එකතු කරගන්නවා. ලුණු කුඩු සාමාන්‍යයෙන් මේ සැඳි භාගයක් වගේ මේ දෙපැත්තටම එකතු කරගත්තාම ඇති යාළුවනේ. ඊට පස්සේ මේකට එකතු කරගන්නවා ගම්මිරිස් කුඩු. ඒකවල දන්න මේවට හිබ් වලින් කියන්නේ මොනවද කියලා. මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ කියලා හිතනවා. ඊට පස්සේ ගම්මිරිස් කුඩු සල්පයක් එකතු කරගන්නවා. ඒ වගේ මේ සැඳි කාලක් විතර වගේ වෙන්න. ඊට පස්සේ ස්වීට් පප්‍රිකා ඒකෙනුත් අපි සාමාන්‍යයෙන් මේ සැඳි කාලක් වගේ වෙන්න එකතු කරගන්න යාළුවනේ. මේක සැර නෑ තා චුට්ටක් එකතු කරන්න. ඊට පස්සේ චිකන් සීසනින් අපි චිකන් සීසනින් තමයි ඉතින් පාවිච්චි කරන්නේ පොඩි ඔක්කොටම. මේකෙත් මේ සැඳි කාලක් වගේ වෙන්න එකතු කරගන්නවා. මේ තුන පහ එක තුන පහට ඉතින් යාළුවනේ මේ සැඳි කාලක් වගේ වෙන්න අපි එකතු කරගන්නවා. ඊට පස්සේ යාළුවනේ මේක හොඳට මේකට අපි මතක තියාගන්න අල එකට විතරක් ඔලිව් තෙල් චුට්ටක් එකතු කරගන්නවා. අල වලට විතරක් අල සිදුලුණු දෙන්නේ මේකට විතරක් එකතු කරගන්න ඔලිව් තෙල් චුට්ටක්. අපි මාළුවකට දාන්නේ නැහැ ඔලිව් තෙල්. එහෙනම් මේක හොඳට කලවම් කරගන්න ඕනේ. මේක හොඳට කලවම් කරගන්න මේ තුන පහ ටික හොඳට මේක ඇතුළට ගන්න. ඊට පස්සේ ඔන්නේ අනේ අල එකත් හොඳට කලවම් කරගන්න. ඔයාලට පේනවා ඇති මේ ඔක්කොම අල වලට මේ තියෙනවා ගෑවෙන විදිහට කලවම් කරගන්න. රයිට්. දැන් අපි මේක හදාගත්ත යාළුවනේ. දැන් ලොකු දෙයක් නැහැ. දැන් යාළුවනේ තියෙන්නේ චුට්ටක් වල මෙතන පේනවා මේ උඩ ෆොයිල් පේපර් එකක් මම දාලා තියෙනවා. මේ ෆොයිල් පේපර් එකට අපි ස්ප්‍රේ කරගන්නවා ඔයිල් සල්පයක් වගේ. රයිට්. ඔයාලට පේනවා ඔයිල් ටිකක් දාගෙන මේක උඩින් අලපෙති කිපයක් තියාගන්න ඕනේ. හතක් විතර ඇති. ඊට පස්සේ යාළුවනේ මේ වගේ මාළු පෙත්තක් අරගෙන ඒක අපි තියාගන්න මේ අල ටික උඩින්. පේනවද ඔයාලට? රයිට්. ඊට පස්සේ ඒක උඩිනුත් අපි ආපහු එහෙම අල පෙති ටිකක් තියාගන්න යාළුවනේ.
ආයි මම සුදුරුණු දින් සුදුරුණුත් මේක ලින්ක තියා ගන්නවා. දැන් යන්නේ මේ අපේ රෝස්මෙරි එකනොත් මම තියාගෙන ඒක රැප් කරගන්නවා. ඔය හදා ගන්න. ඊටු දෙකත් ඔය හදා ගන්න ඕනේ යාළුවනේ. මම ඒක පාස්පෝර්ට් දාන්න. දැන් ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ටික හදාගෙන තියෙන්නේ මම මේ විදිහට මාළු තුනක් හදාගෙන තියෙනවා පෝෂන් තුනක්. මම ටෝස්ට් oven එක ඇරලා මේ විදිහට oven එකට දාලා ටෙම්පරේචර් එක 230ට තියලා උඩයට දෙකේම ගින්දර තියලා ටයිමින් එක විනාඩි 30ක් තියෙනවා යාළුවනේ. විනාඩි 30ක් තියලා විනාඩි 30කින් තමයි අපිට බලන්න තියෙන්නේ කෑම එක. ඉතින් යාළුවනේ විනාඩි 30කින් බලමු. ඉතින් යාළුවනේ දැන් ඔයගොල්ලන්ට පේනවා මේක දැන් හැදීගෙන යන්නේ. මේක ගන් try එකක් දෙමු. ප්ලේට් එකකට ගමු. තව චූටි වෙලාවක් තියෙන යාළුවනේ අපි බලන්න ඉන්න වෙනවා. ඒකට මම පාවිච්චි කරනවා මෙන්න මේ ටූල් එක. මේකෙන් ලෙසි යාළුවනේ ගන්න එළියට. සුවඳක් එනවා හොඳටම. රයිට් එක කරන් බලමු යාළුවනේ එකක් කොහොමද තත්ත්වේ. නිමෙන නිසා වහලා තියෙනවා මේක. අන්න යාළුවනේ මේ සරලව හදාගත්ත කෑම එක. මේක තමයි අද අපි හැදුවේ. ඉතින් යාළුවනේ ඔයගේ ඔයගොල්ලෝ try කරලා බලන්න. බලපහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් යාළුවනේ ඔබ තමයි මට අද අරන් එන්න ඕනේ. ඔයාලට පේනවා ඇති. මාළුත් එක්ක අද අවන් දාලා අරන් තියෙන්නේ. ඒ වෙන මේ ස්ටයිල් එක බේක් කරලත් නැහැ. ඉතින් යාළුවනේ එහෙනම් පහලින් කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලන්ගේ අදහස්. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගොල්ලන්ට පුත් සරණයි. ජේසු පිටයි.